Hi guys, welcome back to Aqua Studio. හරි යාළුවනේ. ඔකට පේනවා ඉතින් ටැංකියේ ලොකු අඩුවක්. ලොකු කියන්නේ ගොඩාක්ම ලොකු අඩුවක්. එතනක මම දුදෙත් ඔකට මේකේ වීඩියෝ එකක් ගෙනාවා. මෙන්න මේ ටැංකිය ගැන. පේනවා ඉතින් ලොකු අඩුවක්. අපේ catfish ගියා. නැත්නම් ගොතේ අමරුණා. මම අද උදේත් ඔකට වීඩියෝ එකක් ගෙනාවා මේ තව කැට්ෆිෂ් කෙනෙක් මැරලා හිටියේ කියලා. එතකොට මල් ළඟ දැන් ඉන්නේ ක්‍රේෆිෂ් ලා 3 දෙනෙක් විතරයි. සෝරි තව ගප්පි කෙනෙක් ඉන්නවා. අපේ ක්‍රේෆිෂ් වලට බඩගිනි වෙලා ඉන්නේ. අපි දැන් මේ කට්ටියට කෑම දාමු. හරි යාළුවනේ. මෙතන තියෙනවා මාළු කෑල්ලක්. මෙතන කිව්වොත් මම මේක භාගයකින් මේ තියෙන භාගයෙන් මේක ඉතුරු කෑල්ල මම ඊයේ මේ මුළු මාළු කෑල්ලම මුන්ට කැව්වා. ඔක්කොම කෑවා හැබැයි අවුලක් නැහැ. මුන් ටික හොඳට ඉන්නවා. කාලා වැඩි වෙලා මැරෙනවා. අතන කිව්වොත් එහෙම වෙන්නේ නැහැ මුන් ගාන්ට. එතන කිව්වොත් මෙන්න මෙතන තියෙන පොඩි පැලයක්. ඕක මම ඔය අපේ ගෙදර කානුවේ හැදිලා තිබිලා තමයි මම ගත්තේ. ඇත්තට මා ලස්සන ඒක. අපේ අම්මා නම් කිව්වේ පරිප්පුවට පැලයක් කියලා. පරිප්පු නෙවෙයි. ඒ කොලේ හැදේ නිකන් පරිප්පුවටයක් වගේ පරිප්පුවට පැලයක් කියලා තමයි කිව්වේ. අපි වෙන්න මෙතන ඉන්න මාළු ටිකට සෝරි ක්‍රේෆිෂ් ටිකට අපි හිමීට මෙන්න මේ කඩලා හිමීට කෑම දාගමු. හරි. මේ විදිය පොඩි කෑලි දෙකක් කඩාගත්තා. මං හිතනවා මේ කට්ටියට මේක පේන්නලා කියලා. මොකද මගේ මේ අර වීබ්ස් වගේ වෙනෙනවා. අපි හිමීට මං හිතන්නේ මේකට බඩින්නේ මොකද අර මරිච්ච කැට්ෆිෂ් එකක් උන් කාලා තිබ්බ පොඩ්ඩක්. දාගමු. අඩ පායනවනේ. පොඩ්ඩක් යනකොට හරියේ මොකද ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. හරි. perfect. හරි. අපි කෑම දැම්මා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ මුන්ට දාපු ගමන් කන්න දෙරෙන්නේ නැහැ. පායනවා ඉතින් කන්න දෙන්න ගියාම. තව කෑල්ලක් දාලා මෙතන ඉස්සරහේ පොල් කට්ටත් ලින්නික් නාට. ඒක වෙන කොහෙටද ගියේ? තව කෑල්ලක් දාලා මේ මාළු තම්බල තමයි තියෙන්නේ. අනිවාර්යෙන් තම්බල දාන්න ඕනේ. මොකද මාළුන්ගේ මොන කිසි තියෙනවද දන්නේ නැහැ. ඒක නම් ටිකක් ලොකුයි. හරි. දැන් හරියටම හරි. අපි ටිකක් වෙලා බලාගෙන ඉමු. මෙන්න මේ කට්ටිය කෑම කයිද කියලා. එතන ඉන්නේ මිනිහට නම් කෑම දාන්න විදිහක් නැහැ. ඉන්න විදිහට ඇවිල්ලා කයි. guys මං හිතන්නේ තව මාළු කෑල්ලක් පොඩ්ඩක් ඉතුරු වෙලා තිබ්බා. ඒක හොයාගන්න නෑ. හරි. ෆොටෝ බලපන්. ඉස්සර ගත්ත නැත්තම් ફોකස් කරන්න අමාරුයි. පේනවති පොඩ්ඩක්වත් වැස්ස පේනවති සත්තු ඉන්නවා මේකේ. ඉන්න මොම් මේකට වැටෙනවා. පොඩ්ඩක් එළියට එනවා. එයාට නම් කෑම දාපු ගමන් මෙයා නෝට් මෙයාත් කන්න තමයි ලෑස්ති නම් වෙන්නේ. පේනවා ඇති නැගිටලා ඉන්නේ.
මට මෙන්න මේ ලොකු එක්කෙනා හම්බුණා කකුල. I don't know how it was called. කොහොම හරි ගැලවිලා තිබ්බා. පිටිපස්සම කකුල මම හිතන්නේ. මෙයාවන් දැන් ටිකකට කලින් තමයි දැම්මේ. ඉන්නවා හොඳට. මෙඩි ෆුඩ් එක මතක ඇති. ස්ටුඩියෝ එකකින් ඉඳන් ගෙනාවේ. තරම් ගාස් මෙතන මේ හරියේ පොඩි සෙවල එකක් හැදලා තියෙනවා මේ මහා ලස්සනයි. තේන නැති ලාවට කොළ පාටට පොඩ්ඩක් අපි ලං කරමු පේන්න. අන්න පේන මෙන්න මේ ටීත් එක්ක එතනක් තියෙනවා. එතන මේක ගොඩක් ලස්සනයි. ක්‍රීෆිෂ් නම් එළියට ඇවිල්ලා ඉන්නේ. මෙයාට නම් කරන්න දෙයක් නැහැ. මට පේනවා එයාගේ මේ ඇතුලේ ස්කර්ට්ස් වගේ ඒවා එහා මෙහා යනවා පොල් කට දෙලින් කරගෙන. කියන්නේ එයාට දැනිලා කැම දිනනවා කියලා. එයා බයයි මං හිතන්නේ එළියට එන්නේ. ඔය වෙන තියාගේ මේ අඬු හතරක් එළියට ඇවිල්ලා තිනවා. think out guys ඒවා සුදු පාටයි ඒවා. සුදු පාටයි තැඹිලි පාටයි සුදු පාටයි තැඹිලි පාටයි නේද ඩෙන්ගු මදුරු යෝගී කළු පාටයි සුදු පාටයි වගේ තමයි මේකත්. හරි guys මේ කට්ටිය කනකොට මම වීඩියෝ එක ගේන්න. ඇත්තටම guys thank you කට්ටිය මගේ වීඩියෝ බලලා තිබ්බා. එක ෂෝට් එකක් ඒ කියන්නේ අර කට්ටිය බ්‍රීඩ් කරගත් එකක් මම දාලා තිබ්බා. ඒකට 1000 ගහලා තිබ්බා. 1.6k ගහලා තිබ්බා. thanks. ඒ වගේම මට likes දෙන්න guys. ඇත්තම කිව්වොත් මම හිතන්නේ channel එකට likes තියෙන්නේ 12යි. ඉතින් පොඩ්ඩක් like එකක් දෙන්න. subscribers ලා නම් ඉන්නවා ටිකක් 9ක් විතර. videos 7යි subscribers ලා 9යි. මට 50ක් කරලා දෙන්න guys. ඒක මට ලොකු උදව්වක්. 100ක් 50ක් 100ක් කියන්නේ 50යි කියන්නේ 100ක් කියන්නේ ලොකු ගානක්. දැන් 50ක් කියන්නේ ගොඩක් පොඩි ගානක් නේ. 50ක් කියන්නේ මට පොඩ්ඩක් කරලා දෙන්න. හරි මේ කට්ටිය කෑම කනකොට මම ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න. මම ලයිට් එකත් ඔෆ් කරගත්තා. අපි පොඩ්ඩක් කළා මෙතනටලා ඉඳලා බලමු. ඇත්තටම කොහොමද මේ ක්‍රේෆිෂ් වල මේකෙන් පේනවා කොහොමද මේ මෙලිය ඇවිල්ලා ඉන්නේ. හැබැයි කන්නේ නැහැ. අර වෙන එකට විස්කස් මේ ඒත් කන්නේ නැහැ. කන්නේ අපි ටිකක් කළා ඉඳලා බලමු. guys මම පොඩ්ඩක් ලයිට් එක දැම්මා. මෙයා මේකෙන් පොඩ්ඩක් කෑවා පේනවා නැති. මම දැන් ගිහිල්ලා තිනවා. මොකද මම මේක වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද එයා එතකොට කන්නේ නැහැ. පෙපර්ස් නෙල්ලන් ඉන්නවා හොඳට මිනිහාට. වෙන ඇති කට්ට. මම තිබෙසෙල් ටික ඔක්කොම මැද්දා. එතන පෙපර්ස් නෙල්ලක සෙවල බඳින්න ඕන බැඳලා තිනවා. පොකුණු වල දාලා කොහොමද සෙවල බඳිනවා. තව පොඩි හොඳ නේද පොඩි දෙයක් කරන්න තියෙනවා ටැංක් එක රිෆුඩ් එකට. කොටිට වෙන්නේ පොඩි ෆංගස් එකක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතනත් එහෙමයි. මේක මෙන්න මුංගෙත් තියෙනවා ඒක. මෙන්න පෙන්නන්න එනෝදි අඬේ එහෙම. මෙතන මෙන්න මේ ටික මේක උන්ගේ නම් මතින්න බෑනේ. පර්සනල්ගේ පොඩ්ඩක් තියෙනවා පෙන්නන්න බෑ. රිෆුඩ් එකේ තියෙන මැදලා යවන්න ඕනේ. එතන ගියොත් අපිට අර පැල නම් මොල්ලම තව ගොඩාක් තියෙනවා. එතන ගියොත් 100ක් විතර තියෙනවා. පල්ලෙහින් ඩිස්ක්‍රිප්ෂන් එක මගේ නම්බර් එක දාන්න. මට එවන්න පුළුවන් ඒ පැල නම් කට්ටිය අතරම ඔය සෙවල වතුර තියෙන තැන් වල තමයි ඔය පැල හැදෙන්නේ. සෙවලත් එක්ක හැදෙනවා.
තව තියෙනවා මල්ලඟ කුෂන් මොස් තියෙනවා ෆෝන් පැලයක් තියෙනවා හැබැයි මේ අර වතුර ඇතුලේ හැදෙන එක නෙවෙයි වතුරෙන් උඩ හැදෙන එක පැල ටිකක් ගන්න ඕනි ගයිස් නෙළුම් තියෙනවා ඔලු කුමුදු ඒවා තියෙනවා ඒවට දාන්න පැල එහෙම තියෙනවා තව කටියට මල් පෝච්චි ඒ වගේ දේවල් අවශ්‍ය තව තියෙනවා මේවා ලොකු මොල් ගප්පීස්ලා එහෙම දාන්න ලොකු පොට් වගේ තියෙන අන්න ඒවා තියෙනවා රුපියල් 2000 අච්චර තමයි වෙන්නේ තරම් වෙන්නේ 1200ක් විතර මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න අන්න ඒක දිහා බලලා මම කෝල් එකක් දීලා කියන්න මම ගානට එවන්න